අප ශක්තිය සමිඳුන් වේ අපේ බලය සමිඳුන් වේ අප ශක්තිය සමිඳුන් වේ අපේ බලය සමිඳුන් වේ ජීවිතේට බලාපොරොත්තු ලැබෙන සුද්ධවන්ත දවසක් වේවා ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ දෙවියන් වහන්සේ මිනිස්යාව මේ ලෝකේ මැව්වට පස්සේ මිනිස්යා හොයන්න පටන් ගත්තා කෝමේ අපිව මවපු දෙවියන් වහන්සේ. උන්වහන්සේ කොහෙට ගිහිල්ලාද? උන්වහන්සේට මොකද වුනේ? මිනිස්යා මැව්වට පස්සේ මුළු සබහාදහමම ඇතුලේ මවපු දෙවියන් වහන්සේව හොයන්න ගත්තා. මැවිල්ල. ආදරණීය මිතුරුනි මුළු විශ්ව ඉතිහාසය පුරාවටම දේශයකට, ජාතියකට, සංස්කෘතියකට, ආගමකට, භාෂාවකට කොටු නොවි. මිනිස්සු අහපු ප්‍රශ්නය තමයි ඉතිහාසය පුරාවටම අපිව මවපු දෙවියන් වහන්සේ කෝ? දෙවියන් වහන්සේ කොහෙද කියන ප්‍රශ්නය මිනිස්සු හැමතිස්සෙම යොමු කරා. එතකොට මේ ඉතිහාසය පුරාවටම සියලු අර්බුද, යුද්ධ, අරගල මේ ඔක්කොම අභියෝග මැද්දේ මිනිස්සු හොයපු අහපු එකම දේ තමයි කෝ අපිව මාපු දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට මොකද වුනේ? ඔබ විශ්වාස කරනවද? නත්තල කියන්නේ මිනිස්සු අහපු මිනිස්සු හොයපු ප්‍රශ්නයට දෙවියන් වහන්සේ උත්තර දුන්නු දවස. සුදු මතෙව්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 23 වගන්ති හරි ලස්සනට කියනවා ඉම්මැනුවෙල් යන නම උන්වහන්සේට තබන ලබී. එහි අර්ථය දෙවියන් වහන්සේ අප සමගයි. දෙවියන් වහන්සේ අප තුලයි. දෙවියන් වහන්සේ අපි එක්කයි කියන ඒ සුභාරංචියේ ආධ්‍යාත්මික ශක්තිය අපිට දීලා ඉවරයි. ඒ නිසා මිනිස්සු අහපු ප්‍රශ්නයට දෙවියන් වහන්සේ දුන්න උත්තරය තමයි මාව වෙන කොහෙවත් හොයන්න එපා. මාව හොයන්න එපා. අතන මෙතන මාව හොයන්න එපා. මම ඉන්නේ ඔබ සමගයි. නත්තල කියන්නේ ජේසු අප සමගයි. දෙවියන් වහන්සේ අප සමගයි. සුද්ධාත්මයන් වහන්සේ අප සමගයි. පින්වන්ත දරුවනි බලාපොරොත්තු සුන් වෙච්ච අවධියක අපි හැමෝම ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේ අපිව අතහැරලාද? දෙවියන් වහන්සේ අපිව දාලා ගිහිල්ලාද? එනස අපිව පේන්නේ නැද්ද? එනස අපිව අපමණ කරලාද? නැහැ. දෙවියන් වහන්සේ ඔබ සමගයි. දෙවියන් වහන්සේ ඔබ තුලයි. ඔබ එක්කයි. එනිසා මේ සුභාරංචිය අයිති කරගෙන ජීවිතේ මොන අභියෝගේ කම්කටොළු බාධක ප්‍රශ්න තිබුණත් කිසි දවසක මාව උන්වහන්සේ අතහරින්නේ නැහැ කියන ඒ ආධ්‍යාත්මික ශක්තිය ඒ උන්වහන්සේගේම වචනේ බලය අයිති කරගෙන අද දවසේ අපි හුස්මක් ගනිමු. ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා. ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා. අප ශක්තිය සමිඳුන් වේ අපේ බලය සමිඳුන් වේ අප ශක්තිය සමිඳුන් වේ අපේ බලය සමිඳුන් වේ. ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා. ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මෙදා.